වසරේ පොඩ්ඩොන්ට තමයි මම මේ පාඩමත් කරන්නේ. ඔන්න පුතේ මම ඔයාලගේ පන්තියේ පොතේ 13 වෙනි පාඩම තමයි අද කරන්න යන්නේ. මොකක්ද ඔයාලගේ 13 වෙනි පාඩමේ මාතෘකාව? පිරිසුදුකම සුරකිමු. හරි. මොකද්ද පුතේ පිරිසිදුකම කියන්නේ? අපි බලමු ඔයාලට කවි දෙකක් තියෙනවා. අපි මේ කවි දෙක කියවලා බලමු. පාන්දරින් නැගිටිමු. ඔන්න මගේ පුතාලා හැමෝම පාන්දරින් නැගිටිනව නේද? ඔයාලා කම්මැලි නෑනේ. උදේම හැරිනව නේද? ඌ අම්මා හැරවෙනකන් ඉන්නේ නෑ නේද? නෑ ඉස්කෝලේ හැම යන්න ඕනේ හින්දා අපි කලින් නැගිටින්න ඕනේනේ. ඔන්න පුතාලා ඔන්න හැමෝම පාන්දරින් නැගිටිනවා. ඊට පස්සේ දත් මැදමුව සෝදමු. ඔයාලා තනියෙන් දත් මැදලා මූණ හොද ගන්නව නේද? ඔව්. දත් මැද මුව සෝදමු. අපි දත් දෙක හොඳට මැදලා මූණ අතපය සේරම සෝද ගන්න ඕනේ නේද? ඔව්. ඔන්න ඊට පස්සේ කියනවා හිස පීරා සැරසෙමු. හිස ඊට පස්සේ පුතාලා ඔළුව පීර ගන්නව නේද? ඔව්. කොණ්ඩේ නැත්තම් අපි නිදාගෙන හැරෙනකොට අවුල් වෙලානේ තියෙන්නේ. ඒ හින්දා අපි කොණ්ඩේ පීර ගන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. හිස පීරා සැරසෙමු. හොඳ සිරිතට හුරුවෙමු. ඔන්නේ ඒක උදේම නැගිටලා පාන්දරින් නැගිටලා දත් මැදලා මූණ සෝදගෙන ඔළුව පීර ගන්න එක හොඳ සිරිතක් කියලා තමයි මේ කවියෙන් කියන්නේ. ඒක හොඳ සිරිතක්. පිරිසිදුකමේ පිරිසිදුවට අපි ඉන්න ඕනේනේ. ඒ හින්දා තමයි අපි ඒ වගේ හොඳ සිරිත් ඉගෙන ගන්න ඕනේ. හරි පුතේ. ඔන්න අපි බලමු ඊළඟ කවිය. බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ගේ දොර පිරිසිදු කරමු. පුතාලා ගෙවල් දොර අතු ගන්නව නේද? තැන් තැන් වල තියෙන බඩු ලස්සනට ආපහු තැන් තැන් වල තියෙනව නේද? ඔව්. අතු ගාලා අපි පිරිසිදු කරනවනේ. ඒක තමයි මේ කියන්නේ. ගේ දොර පිරිසිදු කරමු. පොතපත නිසි තැන තබමු. ඔන්න පුතාලා දැන් වැඩ කරන්නේ ඉස්කෝලේ වැඩ කරන්නේ එහෙම දහම් පාසලේ වැඩ කරන්නේ එහෙම පොත් ගත්තාම ආපහු අපි ගත්ත තැන් වලින් තියනව නේද? ඔව් අපි ආපහු තියන්න ඕනේ නැත්තම් තැන් තැන් වල තියපුවාම කැතයිනේ. ඒ තමයි පොතපත නිසි තැන තබමු. තැන තැන කුණු කසල නොදා අපි කාලා බීලා ඉතුරු වෙන දේවල් තැන් තැන් වල දාන්න හොඳ නැහැ. අපි ඔන්න ඒවා එක්කෝ ඩස්බින් එකට දාන්න ඕනේ. එහෙම නැත්නම් කුණු ගොඩට ගිහින් දාන්න ඕනේ. ගෙදර නම් අපිට කුණු ගොඩට දාන්න පුළුවන් නේද? අපි වෙන තැනක ගිහින් කාලා බීලා මොන හරි ඉතුරු වුණාම කුණු කසල මොන හරි තියෙනවා නම් අපි ඒවා ඩස්බින් එකක් හොයලා දාන්න ඕනේ. තේරුණාද? ඔව්. තැන තැන කුණු කසල නොදා ඉන්නට අපි පුරුදු වෙමු. තැන් තැන් වල කුණු කසල දාලා අපේ පරිසරය අපේ ගෙවල් දොරවල් කැත කරගන්න නැතුව ලස්සනට තියාගෙන ඉන්න අපි පුරුදු වෙන්න ඕනි කියලා තමයි කියන්නේ. මං හිතනවා ඔන්න මේකේ කියන හොඳ වැඩ සේරම මගේ බබාලා ටික කරනවා කියලා. කරනව නේද? කරන්නේ නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් ඔන්න අද ඉඳන් කරන්න ඕනේ. හරිද? හරි. එහෙනම් පුතේ මං ඔයාලගේ අනිත් පාඩම එක්ක එනකන් මගේ පුතාලා හැමෝටම තෙරුවන් සරණයි.